උලඟ යනවා මෙන්න බලන්න ඕක්‍රිඩ් මේ තියෙන මල් වත්ත තමයි මම අද ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මේ ඇවිල්ලා ඕක්‍රිඩ් නර්සරියක්. ලංකාවේ නෙමෙයි තායිලන්තේ. හැබැයි ග්‍රීන් හවුස් එකක්. ඉතින් මේකේ හැම ගස් පුදුනකම ලස්සනට මේ වගේ ඕක්‍රිඩ් වර්ග සරසලා තියෙන්නේ. මේ බලන්න. බිම ග්‍රවුන්ඩ් ඕක්‍රිඩ් උඩ මේ වගේ ලස්සන අපි දැකපු නැති ඕක්‍රිඩ් වර්ග පවා තියෙනවා. හිතා ගන්න බැරි ඒරියා එකක මේ. හැබැයි ඒ ඔක්කොම අර නර්සරි වල තමයි හදලා ඒ මල් පිපෙන ගස් වෙනම ගෙනත් තියෙන්නේ. ඉතින් අර බලන්න අර තනිකර අර ග්‍රීන් හවුස් එකම මේ ඕක්‍රිඩ් නර්සරිය. ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් ගිහිල්ලා අපි බලමු කොහොමද ඒගොල්ලෝ වගා කරන්න කියලා. ඉතින් හරියට ක්වොලිටියට වගා වුණනම් මොඩර්න් විදියට try කරන්න ඕනේ. පාට කෙසෙල් දැකලා තියෙනවද? හැබැයි මම ඒ ගැන නෙමෙයි කියන්න ආවේ. මෙන්න බලන්න ග්‍රීන් හවුස්. ඉතින් ඕගොල්ලන්ටත් හරියට වගාවක් කරනවා නම් මොනවා වුණත් මොඩර්න් විදිහට කරොත් තමයි වාසි ගන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා තායිලන්තේ තියෙන මහා පරිමාණ ලස්සන උද්‍යානයක්. මේකේ නැති ඕක්‍රිඩ් වර්ගයක් නැහැ. ඉතින් මාර ලස්සනට ගාඩන් එක හදලා තියෙනවා. ඉතින් බලන්න ඒගොල්ලෝ නර්සරිය. එතකොට ඒගොල්ලෝ ඕක්‍රිඩ් පැල ඒ දාලා තියෙන තැන්වල පැල අනිත් පැත්තට ගන්නවා. ඉතින් ඒකට වෙනම ග්‍රීන් හවුස් එකක් හදලා තියෙනවා. එන්න මාත් එක්ක මම පෙන්නන්නම්. දැන් මේ බලන්න එක එක varieties. මෙහෙම එල්ලෙන varieties තියෙනවා. මේ කෙලින්ම අර ගෝනුසු මොඩල් එකේ ඒවා තියෙනවා. මේ මටත් වඩා යෝධ නිකන් හිතා ගන්න බැරි සයිස් ගස් වර්ග තියෙනවා. ඊළඟට නිකන් පුස්වැල් වගේ ඒවා දාලා තියෙනවා. බලන්න කොච්චර variety තියෙනවද. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. මේගොල්ලෝ මේක හදන්නේ ග්‍රීන් හවුස් එකක. ඕගොල්ලන්ට පේනවා මේ යායට ඕක්‍රිඩ් වර්ග තියෙනවා. දැන්ට මේවා ඒ කියන්නේ මල් පිපෙන ඒවා අර තැන් වලට ලස්සනට ඒගොල්ලෝ දානවා. ඊළඟට තනිකර මේ ග්‍රීන් හවුස් එකක් ෂේඩ් නෙට් එකක් දාලා තියෙනවා. ඕක්‍රිඩ් වලට අවශ්‍ය සෙවනට ඊළඟට ලොකු එක්සෝස් ෆෑන් දාලා උඩින් කෙලින්ම දැන් මේකේ වටේ කවර් කරලා නැහැ. එහා පැත්ත කවර් කරලා මේ පැත්ත ඕපන් තියෙන්නේ. ඊළඟට ලොකු එක්සෝස් ෆෑන් එකක් දාලා තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. එන්න මම පෙන්නන්න. එකක් දාලා තමයි ඕක්‍රිඩ් ග්‍රීන් හවුස් එක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න බලන්න මෙහි තියෙන ඕක්‍රිඩ් වර්ග ටික ඉතින් කොච්චර සුන්දරද කියලා. ඉතින් මේ ඇවිල්ලා තායිලන්තයේ ඕක්‍රිඩ් වර්ග. ඉතින් වගා කරනවා නම් එළවලු විතරක් නෙමෙයි මල් වැව්වත් මෙන්න මේ විදිහේ තාක්ෂණයට තමයි හදන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා තායිලන්තේ තියෙන තරම් ලස්සනට මල් වර්ග ඕක්‍රිඩ් වර්ග ඒ මොකුත් වෙන කොහෙවත් නෑ. අපේ ලංකාවටත් හැම මල් වර්ගයක් මෙන්න මෙහෙන්. හැබැයි මේගොල්ලෝ හදන්නේ මෙහෙම. ඉතින් ඕගොල්ලොත් මොඩර්න් විදියට හදන්න මේ ලස්සන ග්‍රීන් හවුස්. ඉතින් ඕගොල්ලන්ටත් ඒ ටෙක්නොලොජි එක නොමිලේ අපි කියලා දෙන්නම් කොහොමද ග්‍රීන් හවුස් හදන්නේ, මේවා කොහොමද හදන්නේ, ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද, ඒ හැමදේම. ඉතින් ඕගොල්ලන්ටත් ඉස්සරහට ලංකාවේ එළවලු මිලත් ඉහළ යනවා. මොකද ගොඩක් අපිට ප්‍රශ්න ඇති වුණ හින්දා. ඉතින් ඒ හින්දා පුළුවන් විදිහට වගා කරන්න. අඩුම ගානේ මල් වුණත් වගා කරන්න. දැන් ආර්ථිකය හැදෙනකොට මල් එක්ස්පෝර්ට් කරලා මේ ඕක්‍රිඩ් මල් කප්පලා ඒවා විකුණලා වුණත් ඕගොල්ලන්ට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. හැබැයි හරියන්නේ මෙන්න මේ විදිහට තාක්ෂණයට හැදුවා.